Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඔන්න අද මම අරගෙන ආවේ හරිම රියලිස්ටික් vlog එකක්. කොහොමද මේ කාලකන්නිකමෙන් මිදෙන්න කියලා. සාමාන්‍යයෙන් මම කාලකන්ණි කියලා මට ඕන තරම් ඒගාවල් වල හිතලා තියෙනවා. ඒක ඔයාටත් එහෙමයි මටත් එහෙමයි. ඕනම කෙනෙකුට ඒ වගේ වෙලාවල් එනවා. මේ ඉතින් සාමාන්‍යයෙන් මම නම් එහෙම හිතච්ච එහෙම තුනට පස්සේ ඉතින් හිනට හිතලා හැදෙන්න ඕනි කියලා පටන් ගන්න මුලින්ම කාමරය ඇස් කරලා තමයි. මොකද අර ඉන්න තැන පිළිවෙල තියාගත්තට පස්සේ පොඩ්ඩක් හරි ඒ හැංගීමෙන් මිදෙන්න පුළුවන් නේ. ඉතින් මම මේක ඇස් කරන අතරේ ඔයාට කියන්නම් ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරේම ඔයාව හොඳට අඳුරන නිසානේ. ඒත් ඔයා දන්නවා ඔයා කවුද කියන එක. ඒ වගේම තමයි මම මේ පොඩ්කාස්ට් එක මේක චැටර් පොඩ් එකේ MJ අයියාගේ සජිනී අක්කලාගේ පොඩ්කාස්ට් එක. හරිද? මේ ඔයා පොඩ්කාස්ට් අහන කෙනෙක් නම් ඔයාට මම හරි රෙකමන්ඩ් කරනවා MJ අයියාගේ පොඩ්කාස්ට් අහන්න. මේ money 101 පොඩ්කාස්ට් එක. ඔයා ෆයිනෑන්ෂල් පැත්තට කැමැත්තක් තියෙනවා නම් ඒක අහන්න. ඒ වගේම තමයි මේ ට්‍රයිඇන්ගල් පොඩ්කාස්ට් ඒකත් මරු මම සාමාන්‍යයෙන් 8 වසරේ විතර තමයි පොඩ්කාස්ට් අහන්න පටන් ගත්තේ. 8 වසර කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු කාලයක්. 8 වසරින් උඩ මම ඉස්සරහට කියන්නම් කොහොමද ඒ දේවල් උනේ කියලා. ඉතින් අහලා බලන්න අනිවාර්යෙන්. දැන් මං කියා හිටියේ ඔයාට මේ කාලකන්නිකමෙන් මිදෙන එක ගැනනේ. ඉතින් කාලකන්නිකම කියන්නේ මෙහෙමයි. හරිද? දැන් අපිට ගොඩක් නිකන් හිතන්න අපිට නිකන් අපිට හිතට සැටිස්ෆයි වෙන තරමට වැඩක් කරගන්න බැරි වුණාම දැන් අපි නිකන් අර සතියටම නිකන් අර දැනෙන තරම් වැඩක් කරේ නැත්තම් අපිට මාරම කාලකන්ණි හැඟීමක් එනවනේ. මං කියන්නේ අපි ඉගෙන ගන්න ළමයි විදියට. හරිද? එතකොට ඔයාලා දැන් YouTube එකේ බලුවොත් ඔයාලා ගොඩක් වෙලාවට මේ જાතිය vlogs බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද එයා කවුද ඉතින් කැමති ලබුන් කාලකන්ණියෙක් කියලානේ. දැන් මම ඔයාලට එහෙම කියන්නේ නැහනේ. මං කියන්නේ ඔයා මං වගේ කියලා. මොකද එතකොට ඔයාලට එකපාර කිව්වම දුකයිනේ. අන්න ඒක හරිද? මේ දැන් ගොඩක් කට්ටිය පෙන්නන්නේ යාළගේ ප්‍රොඩක්ටිව් දවස විතරයි. මොකද කාලකන්ණි දවස පෙන්නන්නේ එහෙමත් කෙනෙක්. ගොඩක් කෙනාට ඔයා ස්ටඩි vlogs බලුවොත් ඔයාට බලා ගන්න හම්බ වෙන්නේ මිනිස්සෙක්ගේ තියෙන ප්‍රොඩක්ටිව්ම දවස තමයි. ඒකද ඒ කට්ටිය පෙන්නන්නේ යාළගේ බෙටර් version එක. කවදාවත් යාළගේ අර නිකන් අර කෙලවිලා හැඳි ගෑවිලා ගියපු දවසක් පෙන්නන්නේ නැහැ. ඔයාට හොඳට නෝටිස් කරලා තියෙනවා නම් ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මං වගේ කෙනෙක් නම් ඕන්න මතක් කරලා මගේ channel එක subscribe කරන්න. හරිද? මොකද ඔයාව තමයි මම මෙතන represent කරන්නේ. ඔයත් මං වගේමනේ. අපි දෙන්නම එකම type එකේ. හරිද? මේ ඉතින් ඕන්න මම podcast එක අහන ගමන් අස් කරා. ඊට පස්සේ අර හැදෙනකොට ඉතින් නාලා කරලම පටන් ගන්න එපා. එහෙනම් ඉතින් දෙවෙනි වැඩේ තමයි නාන එක. දැන් ඇති වෙන්න ටයිම් වේස්ට් කරලානේ අපි මේ ආපහු හැදෙමු කියලා දැන් මේ පටන් ගත්තේ. ඒකින්ද මම ඔයාලට රෙකමන්ඩ් කරන දේ තමයි ඔයාට අර කලින් සතියේ මගේ අරිච්ච දේවල් ඔක්කොම දාලා හදාගන්න වීක්ලි to do list එකක්. ඊපස්සේ ඒ දේවල් එකින් එක කරන්න පටන් ගමු. ඉතින් මමත් එහෙම එකක් හදුවා. ඒක නම් මම වීඩියෝ කරගත්තේ නැහැ. කොහොම හරි දැන් මේ කරන්නේ e-commerce lesson එක මම හිතාගත්තා ඉවරයක් කරන්න කියලා ICT වල 12 වෙනි පාඩම මට මතක හැටියට. ඉතින් මේක රෙකෝඩින්ග් දැන් මම අද දවසේ මේක තමයි බලන්න හිතාගෙන ඉන්නේ. දවසම කියන්නේ මම දැන් වැඩ පටන් ගන්නකොට සාමාන්‍යයෙන් 12 වගේ වුණා 12ක. ඉතින් ඒක තමයි ඔය දැන් ඔයාලට පේන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ ඔයාත් මේ විදිහට to do list එකක් හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් එක ඉවරයක් කරලා දාන්න. මොකද එතකොට අපිට අර තියෙනවනේ අර අපි ලියාගත්ත ලිස්ට් එකක් අපිට ඒක දිහා බලවම මෙච්චරක් වැඩ අපිට කරන්න තියෙනවා කියලා. මේ දැන් ගොඩාක් ලියාගත්තට පස්සේ ස්ට්‍රෙස් වෙන්න නෙමෙයි මම කියන්නේ. අර එක ඉවර කරනකොට අර අපිට පොඩ්ඩක් සැටිස්ෆයි නේ. අපි දැන් මෙච්චරක් කරා අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. මේ ටික කරා නම් මේ ටික කරන්න මොකද බැරි වගේ. අන්න ඒක නිසා මම කිව්වේ එහෙම හදලා ඔයාගේ නිතර පේන තැනකින් එක තියාගන්න. ඉතින් මේ ටික කාලෙට මට මේ නෝටිස් වෙච්ච දෙයක් මම ඔයාලට කියන්නද. ඔයාත් මේ දෙයක ඇග්‍රි වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
අපි නිකම් පොඩි කාලේ තිබ්බ මතකේ සහර අපි කියන්නේ ෆෝකස් එක අපිට දැන් නෑ වගේ ඔයාලට හිතෙනවද? මට ඇත්තටම මේක ගොඩක් වෙලාවට හිතෙනවා නිකන් 6 වසරේදී 7 වසරේදී තිබ්බ ෆෝකස්. එතකොට මේ මතක ශක්තිය ඒ දේවල් ඇත්තටම දැන් නෑ. සාමාන්‍යයෙන් මට නම් එහෙමයි. ඔයාලටත් එහෙමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන මම හිතන් හිටියේ මේ මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා. මේ කියන්නේ 6 වසරේදී එහෙම මට සාමාන්‍යයෙන් එහෙම පාඩම් කරන්න කියලා අමුතුවෙන් ඕනේ නෑ. උගන්නන ටික අහගෙන හිටියාම ගිහින් ලියලා සාමාන්‍යයෙන් 90ට වැඩිය ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ එකපාරක් නිකන් කියව ගත්තා නම් අර හොඳටම ඇති. අන්න එහෙම උගන්නන ටික ඒ වෙලෙම මතක හිටිනවා. හැබැයි දැන් එහෙම නෑ. දැන් නිකන් අර එකම ටික කී පාරක් පාඩම් කරනවාද? ඉතින් මේ ඔයාලටත් එහෙමද නැත්නම් මං හිතුවා මම හිතුවා මේ ෆෝන් එක අපි සාමාන්‍යයෙන් කොවිඩ් ආවේ අපි 7 වසරේදී විතර. ඉතින් 7-8 අන්නේ ටයිම් පීරියඩ් එකේ ඉතින් අපි ගොඩක් වෙලාවට ෆෝන්ස් යූස් කරානේ. මම හිතුවා දැන් ඒක නිසා සාමාන්‍යයෙන් ඒක සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට මේක මෙහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම කවදාවත් කියන්නේ ෆෝන් එක තමයි ලොකුම බාධකේ කියලා. හරිද? ඒ ෆෝන් එක නැත්තම් සමහර සබ්ජෙක්ට් තියෙනවා මේ ඔන්ලයින් ක්ලාසස් එහෙම නැත්තම් සමහරට කෙලවිලා හැඳි ගෑවිලාම යන්න ඉඩ තිබ්බේවා. කොහොම හරි අර ඒවට එකක් දාගත්තේ ඔන්ලයින් ක්ලාස් ගියපු හින්දා එහෙම සබ්ජෙක්ට් තියෙනවා. මං කියන්නේ ඕ ලෙවල් වල හරිද? මේ ඉතින් ඔයාලට මෙහෙම හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? අපි බලමු මේ වගේ තව කට්ටිය ඉන්නවද කියලා. guys මම තව පොඩි ටිප් එකක් කියන්නද? 5 second rule කියලා එකක් තියෙනවා. ඔයාට වැඩ කරන්න අර හිතෙන්නේ නැති වෙලාවට ඒත් වැඩ ගොඩක් තියෙනවා. අර එහෙම වෙලාවල් දෙනවනේ. අන්න ඒ වෙලාවට කරන්න ඕනේ ඔයා 5 4 3 2 1 කියන්න. ඊට පස්සේ ඔයා කවුන්ට් කරලා ඉවර වෙච්ච ගමන් යන්න ඔයාගේ ටේබල් එක ගාවට ගිහිල්ලා වැඩ පටන් ගන්න. ඔයාට අහුවෙන මොකක්ද අහුවෙන පොත ඒක ගන්න. ඔයාට තියෙන වැඩ ටික කරන්න. හරිද? එතන ඉඳන් ඒකට වැඩ ඊට පස්සේ ඔයාට කරගෙන යන්න පුළුවන්. අර පටන් ගන්න එකනේ වෙන්නේ නැත්තේ. ඉතින් එතකොට ඒකෙන් ඔයාට පටන් ගන්න එක පටන් ගන්න පුළුවන්. මම කියන්න හැදුවේ දැන් සාමාන්‍යයෙන් මම මේක පර්සනලි දන්නවා ගෑනු ළමයි නම් කරනවා. පිරිමි ළමයි ගැන මම දන්නේ නැහැ. මමත් එහෙමයි මාත් කරනවා. මේ සාමාන්‍යයෙන් අපි බැන ගන්නවනේ අපිටම නේද නිකන් වැඩක් කරන්න නැතුව ඉන්නකොට එහෙම නිකන් මේ මොනවාද මැට්ටෝ මේ කරන්නේ මෙච්චර වැඩ දොගයක් තියාගෙන මොනවාද මේ කරන්නේ ඔහේ ඉන්නවා ෆෝන් කකා ඉන්නවා හැම කියලා අපි අපිටම බැන ගන්නවන්නේ. අන්න ඒ වගේ වෙලාවක මේක try කරන්න. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මැට්ටා කාලා කණ්ඩි වෙනවා හැම කියලා බයිනවන්නේ. මේ මම නම් මට වෙන ගන්නවා හැම වෙලේම නෙමෙයි නෙගටිව් එනර්ජි එහෙම තියාගන්න එක හොඳ නෑ. එහෙම නෙමෙයි මම කියන්නේ. අර තියෙනවනේ හැම වෙලාවල් ඕන කෙනෙකුට. අර අපි නිකන් අපිටම බැනගෙන හරි හැදෙන්න හදන්නේ. එහෙම වෙලාවල් වල මේක try කරලා බලන්න. හරි? කාලකන්ණි කමින් මිදලා අපි හොඳ ළමෙක් වෙන්නනේ යන්නේ. ඒක නිසා ඔයා අදහන ආගම ඔයා මොන ආගමික කෙනෙක් වුණත් ඔයාගේ ආගමට අදාළ ආගමික වත් පිළිවෙත් තියෙනවා මේ දේවල් කරන්න. ඒකත් අනිවාර්යෙන් ඔයාගේ රූටින් එකට ඇඩ් කරගන්න. ඔයා බෞද්ධ කෙනෙක් නම් ඔයාට පුළුවන් උදේ හවස බුදුන් අඳින්න මේ දේවල් කරන්න. Hold my hand, let's fly away tonight to the moon or maybe tonight. Hold my hand, let's fly away. ටිකක් ඕඩර් කරා මේ ඒ ටිකත් අද හවස තමයි මට හම්බුනේ. අපි මේ පොඩි අන්පැක් සීන් එකක් වගේ එකක් මෙතන මේ යන්නේ. ඇත්තම කිව්වොත් මෙහෙම අර එන ඒ ස්ටැටික් එහෙම අන්පැකින් ඒවා නෑ. හරිද? මගේ අන්පැක් කියන්නේ මෙහෙමයි. කවර් ගැලෙව්වා පොට්ටිය පොඩ්ඩක් පෙරළුවා and that's it. එච්චරයි. හරිද? එහෙම මහලගොය මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මං එහෙම ඒ ස්ටැටික් කෙනෙක් නෙමෙයි. වැඩේ කියන්නේ මේකයි. අර එහෙම නියපොතු පාරවල් ගහලා ASMR සීන් එක දෙන්න විදිහක් නෑ. මගේ නියපොතු නෑ. ඉස්කෝලේ යන්න ඕනේ නේද නියපොතු කපලා තියෙන්නේ. හරි කොහොම හරි මේ මම මේ BS පොට් ටිකක් ඕඩර් කරා. MCQ එතකොට essay questions charts වගේ තියෙන ටිකක්. ඒ ටික තමයි මේ ආවේ අද. ඔයාලා ඉතින් අහනවනේ මේක දැන් දැක්කම අනිවාර්යෙන්. ඒක හින්දා තමයි කිව්වේ. අර BS chart අඳින්න ගැන මගෙන් අහපු කට්ටිය හිටියනේ. ඔන්න BS chart අඳින්නේ මන්න මේ විදිහට. මේ බලන්නකෝ. එතන තියෙන ව්‍යාපාර විකාශනය හා නව ප්‍රවණතා. ඉතින් ඒ අදාළව දැන් මේ පාඩම තමයි මෙතන සමරයිස් කරලා තියෙන්නේ. මේ බලන්නකෝ chart එකක් විදිහට ඊතල දාලා ඒකේ තියෙන අර අපි පාඩම් කරන ඕනේ මේන් පොයින්ට්ස් ඔක්කොම ටික මේ එක එක කොටස් වලට දාලා තමයි තියෙන්නේ. දැන් මේ මෙතන සම්පූර්ණයෙන්ම
ඒ මේ සෙක්ෂන් 2 එක තියෙනවා. මේ දැන් ඊපස්සේ මේ ඊගාව එක මේ පාඩමෙන් දැන් අපි ගත්තොත් එහෙනම් පාඩමේ තියෙන ඔක්කොම පාඩම් කරන්න ඕනේ නෑනේ. අන්න ඒ අර ඕනේ පොයින්ට්ස් ටික තමයි එතන chart එකකට දාලා තියෙන්නේ. ඉතින් අඳින හැටි අහපු කට්ටිය අඳින තේරෙන්නද කට්ටියට ඔන්න මේ ඔප්ෂන් එකකුත් දීලා තියෙනවා. මාත් ඉතින් ගත්තා මේ ඇඩ් එකක් නෙමෙයි හරිද? සල්ලි දීලා ගත්තේ. ඔයාලා අහන හින්දා තමයි ඔන්න ඔයාලටත් දෙන්නේ මේ බලන්න. ඊට හැම පාඩමකටම හැම කොටසටම තියෙනවා. එහෙනම් guys අද vlog එක මම මෙතනින් ඉවර කරන්නම්. කාලකන්නිකම්මෙන් මිදිච්ච හැදිච්ච ළමයි ටිකක් වගේ ඊගා වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.